වඩන් අල්ලක බලන් ඉන්නේ. ලෝකෙ නෙවෙයි තාත්තේ මගේ දින ඔක්කොම කඩා නැද්දා. මං කොච්චර මහන්සි වුණත් මට ඕන දේ ලැබෙන්නේ නැහැ. මොකද්ද පුතේ ඔයාගේ වෙන සැප? අයි තාත්තේ හොඳ කාර් එකක්, ලොකු ගෙයක්, ලස්සන ඇඳුම් පැළඳුම්, මිනිස්සු මට ගරු කරන්න ඕනේ. අන්න ඒකයි මට ඕනේ තාත්තේ. පුතේ අර මල දිහා බලන්න. ඒක අද පිටුල හෙට පර වෙලා යනවා. ඒ මල තපිලා තියෙන නඩ හැමගෙනත් සුවද වෙනවා. ඒ මල කවදාවත් කරන්නේ මේක දෙල ලොකු ගහක පිපුණා නම් ඒ ඊටදී වටිනවා කියලා. ඒත් මම මිනිස් වෙන්නේ මටත් කියලා බලාපොරොත්තුවක් තියෙනවනේ තාත්තේ. බලාපොරොත්තු තියෙන්න ඕන. හැබැයි අනුන්ට තින්නේ දකින්නකොට Tamanට තින්නේ අමතක වෙනවා. එතන සතුටක් නැහැ. ඔය ෆෝන් එක ඇතුලේ තියෙන්නේ ලෝකයා මොන බොරු හිනාවක් විතරයි. ඒ කියන්නේ මම මෙච්චර කල් සම්බාජී බොරුවක් පස්සේ. ජීවිතය කියන්නේ කලාවක් පුතේ. මේ හුස්ම ගන්න එක, මේ හවස අවුව විදින එක සතුට තියන්නේ පොන්නයාගේ පුංචි දේවල් අස්සේ. ලොකු ලොකු හිණපස්තු දිවලා අපේ තියෙන මැනිස්කට දෙක නැති කරගන්න එපා. දැන් තේරෙනවා තාත්තා මම ඔච්චර කල් ජීවිතේ නිරුගක් පස්සේ කියලා. මං අද ඉඳන් උත්සාහ කරනවා ජීවිතේ. අන්න ඒකයි වෙන්න ඕනේ. අපි දැන් යමු ගෙදර.